විලාසිස්සයි 26 වර්ෂයේ ආනන්ද මූලික පිරිවෙනේ අධ්‍යාපන චාරිකාව. පළමු කඩේම දෝව රජමහා විහාරය. පිරිමිනමයි ටික බස්සට යන්න පොඩියක් ඉස්සරහට යන්න. කොල්ල ටික අංග බස්සහට. පොඩියක්. අපි අද ඉන්නේ දෝවේ පන්සලේ තුවරජ මහා විහාරස්ථානයේ අපේ ආනන්ද මූලික පිරිවෙන් අධ්‍යාපන චාරිකාව හැටියට අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාත් එකතු පාදා කරගෙන අද දවස් 6ට දවස් කියන දවස් දෙකෙහිම මේ චාරිකාවේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මේ අවස්ථාවේදී අපේ දෝවේ පන්සලේ දෝවේ පන්සලට පිවිසෙනකොටම තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. ඉතින් චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරගෙන පහළට එනකොට ඉතාමත්ම රමණීය පැරණි ආරයට නිර්මාණය කරපු සුන්දර ධර්මශාලාවක් අපට මේ විදිහට දක්නට ලැබෙනවා. මේ ධර්මශාලාව හදලා තියෙන ක්‍රමෙත් එක්කම අපිට අදහසක් එනවා මේක රජ කාලේ හැදිච්ච ධර්මශාලාවක් කියලා. රජ කාලය ගැන සඳහන් කරද්දී මේ විහාරස්ථානය වලගම්බා රජතුමත් එක්ක ඉතාම සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ මොකද වලගම් රජතුමා යුද්ධ කරන කාලේ සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් තමන්ගේ සේනාව සංවිධානය කර ගැනීමටත් මේ විහාරස්ථානය භාවිතා කරලා කියලා අපිට තොරතුරු දැනගන්නට ලැබුණා. පන්සලේ දෝවේ පන්සලේ තියෙන විශිෂ්ටතම නිර්මාණයක් හැටියට මෙම ගල් පිළිමය අපිට හඳුන්වන්නට පුළුවන්. වලගම්බා රජ කාලයේදී ඒ කාලේ ගල්වඩුවෙක් තමයි මේ නිර්මාණය කරලා තිබෙන්නේ. තාමත් මුල් කාලයේදී හොඳ ලස්සන සුන්දර නිමාවක් තියෙන්නට ඇති. නමුත් අද වෙනකොට යම් යම් තත්ත්වයක ගරා වැටිච්ච භාවයකුත් දක්නට ලැබෙනවා. සර් ගියාද උඹකට? යන් මේක තිත් ඈ විහාර මන්දිරේද? අපි දැන් යන්නේ විහාර මන්දිරයට. මේ විශේෂත්වය මොකක්ද අපි හඳුනන? මේකේ වලගම්බා රජ දවසට යනකල් කියනවා භාවනා රත්න කියලා කියනවා. උඹගේ අතට යන්න පුළුවන්. අපි දැන් මේ නරඹන්නේ දුව පන්සලේ තියෙන විහාර මන්දිරය. සම්පූර්ණම ගලක් ආශ්‍රය කරගෙන තමයි මේ විහාර මණ්ඩපය නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් මේක ඇතුළත් වෙලා තියෙන චිත්‍ර මහනුවර යුගයට අයත් චිත්‍ර හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ හිඳි පිළිමයක්, සතපෙන බුද්ධ ප්‍රතිමාවක්, සූවිසි විවරණය දැක්වෙන බුද්ධ ප්‍රතිමානන් වහන්සේලා මෙහි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මේ ගලෙහි ඇදලා තියෙන චිත්‍ර වලට භාවිතා කරලා තියෙන තින්තත් සාකසාර වලින් නිර්මාණය කරගත්ත තින්ත කියලයි අපට දැනගන්නට ලැබුණේ. ඒ වගේම තමයි මෙහි තියෙන තවත් විශේෂිතම දේ තමයි මෙන්න මේ දොරටුවෙන් එහා පැත්තට ගිහපුවාම රාවණා රජ කාලයේ නිර්මාණය කරපු උමගක් තියෙනවා. ස්ථාන කිහිපයකට මේ උමග භාවිතා කරලා ගමන් කරන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. ඉතින් අවාසනාවකට අද නම් අපිට ඒ උමගේ යන්නට හැකියාවක් නැහැ. 71 ඇතිවෙච්ච කැරැල්ල නිසා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙච්ච නිසා
ඒ උමග ගල් වලින් තාප්පයක් හදලා වහලා තියෙනවා. අපිට ඒ වහපු ආරම්භක ස්ථානයට පමණයි අපිට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. පන්සල් එක්ක සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. යන්න පුළුවන් කාර්යකාරී මිනිස්සු ජීවිතේ. රජමහල් විහාර ජීවිතේ. ඒකයි